කතරගම වහන්සේ මෙහෙමයි දසුන් වත්කම් සම්බන්ධයෙන් බලන් ඉන්නේ. හැබැයි මතක දැන් කතරගම වහන්සේ සැලකිය යුතුවට සැලකනවා. මම විශ්වාස කරනවා ඒක. මගේ දෙවියන් වහන්සේ විදිහට මම අනුමත කරනවා සහ මම ගරු කරනවා. මොකද මගේ ජීවිතේ මට පිහිට වෙච්ච දෙවියන් වහන්සේ නමක් තමයි කතරගම වහන්සේ. මම ප්‍රායෝගිකව මම ආධ්‍යාත්ම විශ්වාස කරනවා. කවුරු හරි කෙනෙක් මේකට උත්තර දෙන්න පුළුවන් මේ එහෙම කොහොමද දෙවියන් වහන්සේ දැකලා තියෙනවද? ඔය කිව්වට එහෙම කියලා කියන්න පුළුවන් නෑ. හෘද සාක්ෂියට එකඟව විශ්වාසයට එකඟව උන්වහන්සේ මම අදහනවා. උන්වහන්සේගේ ආශිර්වාදය මම විශ්වාස කරනවා. මේ ඥානීය ප්‍රඥාව මම විශ්වාස කරනවා. උන්වහන්සේ සටන් කයින් බව මම නෙමෙයි දසුන් දුටුගැමුණු රජතුමාත් විශ්වාස කරා. උන්වහන්සේගේ ශක්තිය අර කලින් හිටපු යුද්ධ ඉවර කරන සේනාධිනායක අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා විශ්වාස කළා. දැන් ඔය විශ්වාසයේ එක තමයි ප්‍රභාකරන් පැරද්දුවේ. ඔය විශ්වාසෙත් එක තමයි එලාරෝ පැරද්දුවේ. ඔය විශ්වාසත් එක තමයි දසුන් චෝලාක්‍රමයේ පැරද්දුවේ. එහෙනම් අමතක කරන්න එපා කතරගම දෙනාසේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ බලයට අත තියෙන තැනදී. උන්වහන්සේට නොසලපු ගායට අදටත් කටුව අහගෙන යනවා. අපි ජනප්‍රිය කතාව කියනවා. ඔබ දැකලා තියෙනවා. එහෙනම් ඒක අදටත් ඔවුන්ට සිද්ධ වෙනවා. මතක තියාගන්න කුහක හෝ දුෂ්ට පාලකයෝ හෝ ඔගොල්ලන්ගේ මනසට දීලා යමක් මේකෙන් දැහැ ගන්න උත්සාහ කරනවා නම් බුද්ධ ශාසනයෙන් හෝ දේවාල සංස්කෘතියෙන් හෝ සමාජ සංස්කෘතියේ හෝ ආගම්වාදයෙන් හෝ වෙනත් දෙයකින් පාලකයා එන්න හදන්නෙම ජාත්‍යන්තරයට ඕන විදියට එක් නිර්මාණයකට